That's it, all the way to the boundary for four. What a victory for the Sri Lankans. එළඹෙන ජූනි මාසයේදී බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ සංචාරයකට පැමිණේ. මෙම තරඟාවලිය ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 3ක් සහ T20 තරඟ 3කින් සමන්විත වේ. පළවෙනි ටෙස්ට් තරඟය ජූනි 17 වනදා සිට 21 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවන ටෙස්ට් තරඟය ජූනි 25 වනදා සිට ජූනි 29 වනදා දක්වා කොළඹදී පැවැත්වේ. පළමු එක්දින තරඟය ජූලි 2 කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවන එක්දින තරඟය ජූලි 5 කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තුන්වන එක්දින තරඟය ජූලි 8 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු T20 තරඟය ජූලි 10 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවන T20 තරඟය ජූලි 13 දඹුල්ල ක්‍රීඩාංගණයේදීද. අවසන් T20 තරඟය ජූලි 16 කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. උණුසුම් ක්‍රිකට් තොරතුරු දැනගන්න දැන්ම SL ක්‍රිකට් YouTube channel එක subscribe කරන්න.